වාන වන නර. මෙහිදී වන යන්නේ වනාන්තරයක්, නර යන්නේ මනුෂ්‍යයත් හැඳින්වෙනවා. එතකොට වානර කියලා කියන්නේ වනයේ වාසය කළ එහෙමත් නැත්නම් වනවාසී මිනිසුන්. මේ පිළිබඳව ආනත් නීලකණ්ඩන් මහතාගේ වානරාකෘතියේ පැහැදිලිවම තොරතුරු සඳහන් වෙලා තියෙනවා. අද වෙනකොට බොහෝ පරීක්ෂකයන් තුළ තියෙන මතගැටුමක් තමයි මේ වානර කියන ජනතාව දකුණු ඉන්දියාවේ වනාන්තරවල වාසය කරපු ගෝත්‍රික ජනතාව කියන එක. මොවුන්ගේ සත්ව ලක්ෂණ උදාහරණයක් විදිහට ගත්තොත් වඳුරු මුහුණු වලිග වගේ දේවල් ඔවුන්ගේ වනජීවී ඇස්ල නිසා ආරෝපණය වෙලා තියෙනවා. මොවුන් ඉතා සංවිධානාත්මක රාජධානියක්, සංවිධානාත්මක පාලනයක් වගේම තාජකීයත්වයක්, අමාත්‍ය මණ්ඩලයක්, ප්‍රබල යුදූපක්‍රම පිළිබඳ දැනුමක් තිබූ ඉතාමත් විශිෂ්ට සංස්කෘතියකට උරුමකම් කියූ කොටසක්.